අයියන්ඩි මේ අලුත් අවුරුද්දේ බර කල්පනාවක අලුත් අවුරුදු කියලා අපේ ජීවිත මහා ලොකුවට ගොඩාක් වෙනස් වෙන්නේ නැහැ බා. අවුරුද්ද කියන එක බා වෙනදා වගේම තමයි. ඔය ඉතින් එනකොට එනවා. යනකොට යනවා. අපේ ජීවිතත් බං ඔන්න ඔය වගේම තමයි බා. ඉපදෙනවා, මැරෙනවා. ඉතින් බං අපි මේ ජීවත් වෙලා ඉන්න තාක්කල් අපේ පරිසරය අපි හදාගෙන සබහා ධර්මයත් එක්ක ලස්සන ජීවත් වෙන්න තමයි බං මගේ අදහස. උඹට පේනවද? අර ඈත පියාසර කරන සතා මොකද්ද කියලා? ඔව්. මොකද්ද සතා? උගුස්සා. උඹ දන්නවද උකුස්සා? පැටව හදන්න තෝරා ගන්න සුදුසුම තැන් කොයි වගේද කියලා? නෑ. විශාල ගල් පර්තරයක් වගේ උසම තැනක තමයි උකුස්සා පැටව ජීවත් කරවන්න තැන හදාගන්න. ඒ සතත් මහා පාප කර්ම පස්සේ දුවලා හති වැටිලා අන්තිම මොහොතේ ගොදුරක් හොයාගෙන ඇවිත් තමයි පැටවුන්ට ආහාරයට දෙන්නේ. මුලින්ම හොඳට පණ තියෙන ජීවියෙක් තමයි ඒ සතා තෝරගන්නේ. අවසානයේදී ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ඒ පණ පිටින් ජීවත් වෙන ජීවියා හරි සතා හරි පණ පිටින් මරා දානවා. පණ පිටින් ජීවත් වුනේ පණ පිටින් මරපු සතාව තමයි මස් ගොදුරක් බවට පත් කරලා ගෙනියලා ඒ පැටවුන් ආහාරයට ලබා දෙන්නේ. ඒක තමයි උන්ගේ ජීවිතේ. නමුත් අපේ ජීවිතේ ඒක නෙමෙයි. අපේ දහමේ කියලා තියෙන්නේ සත්තු මරන්න එපා. මනුස්සයෙකුට වද හිංසා දෙන්න එපා. කිසිම අයුතු ක්‍රියාවන් සිදු කරන්න එපා කියලා තමයි අපේ දහම කියලා තියෙන්නේ. මනුස්ස ජීවිතය හරි භයංකාර ජීවිතයක්. කුරුල්ලෙක් සතෙක් වෙලා ඉපදෙනවා කියන එක මන් දන්න තරමින් ලොකු මහගු පිනක්. මං ඒක නිසා තීරණය කරා සබහා ධර්මයත් එක්ක ළඟින්ම බැඳිලා අපි යථාර්ථය කුමක්ද කියන එක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන මල්ලි. මේ මනුස්ස ජීවිතය කියන්නේ මහා පව්කාරයි. අපි හිතන තරම් ලේසි නෑ ජීවත් වෙන එක.